හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්න. ඉතින් මම channel එකට ගෙන අලුත් තව එක වීඩියෝ එකකට හරිද? හරි. ඔයාලා තාම මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් මම ගෙන අලුත් වීඩියෝ ඔයාලා දිගටම බලා ගන්න පුළුවන්. හරි. වීඩියෝ එක යන කලින් මුලින්ම මතක් කරන්න ඕනේ ඉතින් ඔයාලට ඔයාලේ account එකක් ගන්න හරි ගන්න හරි ඉන්නවනම් ලංකාවේ විශ්වාසනීය account sale එකකින් තමයි මචං Innex Titan කියන්නේ. මම යාගේ ලින්ක පලෙන් දාලා දැන්න ඉතින් අර පුළන් ඒ ගරුපට සෙට්ල කවුන්ටක් විකුණ ගන්නවගේම මිලදී ගන්නත් හරිද හරි ඉතින් වැඩි විස්තරයක් නැතු වැඩි විස්තරකතු අපි අම් වෙන අද වීඩියෝ එකට හරිද හරි පලවෙනි ට්‍රික් එක ති පලවෙනි ට්‍රික් එක තමයි වෙන්න මේ ස්කිල් සරද ඔයාලාත් සෝලෝ තමයි රෑන්ක් අප කරන්න ඉතින් ස්කිල් ඉති බේවා ගැලපෙටන උලිමිත කල ක්ට ස්කිල්ල වෙනස් කරගන්න ඕනතින් යාල සෝලෝ මංකින් විදිර මේ රෑන්ක අප් කරන හරි ඔයාලා ඇක්ට විදිරකේ ඉතින් කේ කරක්ටගේ ස්කිල් එක තමයිල යස් කරට්ටෝඩ ඒටස මෙන්න මේ මැක්සියම් දාගන්න හරද මැක්සියම් දාගන්නඩෝඩ ඒට වස්සයාල මෙන්න මෙතන මෙන්න මෙතනයාල හොයලා යාල දාගන්න ඕන මං මෙන්න මේ දාන කැරක්ට හරිද හරි ඉතින් මං මේ විදිර තෝරන ඉති මං බලන ඉතින් ස්කිල්ස් ගැන කියලා ඉතින් මෙන්න මේ කැරක්ට ඉතින් මෙන්න මේ හරිද වෙන්න මේ වෙහිකල් පදිති හරිද වෙහිකල් පදදි ලේපිරගෙන දාගන්න ඕන ගමසන් ඊපිත් දාගන්නුන් හරි අර වෙහිකල් එකනමසා වාහන පදති අපේ ලේඩි කෙන අදාගත් අපට පුළුවන් අන්තිමටික ඇති වාහන පැද තර සෝන් එක වාහන පැද පැදිතින් අපේ හෙල්ත එක අප කරගන්න ඉතින් වල තේරෙන් ඇති කෙල් හිතනවාලද තේරෙන් ඇති කෙල හිතනවා ඉතින් පෙට්ටිස් කිල් ඇති පෙට්ටිස් කෙල්ලක් විදිට මං මෙන්න මෙයා ඉතිං කෝකෝ හරි වෙන්න මේ ආහරද එයාමචයි සෝන් එක තන් අපේ ඒමාපුුවන් අපේ EP 50ක් පිරනාලු ඉතින් අන්න EP 50 පෙරණ හිදතින් මං එයාවත් දාගන්න හරි හරි එරං අපි යමු දෙවනි රික් එකට හරි දෙවනි රික් එක තමයි මෙන්න මේ මැප් ඩවන්ලෝඩ් කරලා තියෙන හරිද හරි ඉති වෙන්න මේ මැප් ඉති සොලාර එක එයගේ මෙන්න මේ නෙක්ස්ටරා කියන මැප් එක එයගේ ප්‍රේමෝඩ එකට මැප් එක හරිද හරිද වෙන්න මේ මැප් ටිකතින්වල ඩවන්ලෝඩ් කළ තිබ්බොත් ඔයාලක රෑන්ක් පොයින්් 110කින් අප වෙන හරිද ඔයාලක රෑන්ක් පොයිට් 110කින් අප වෙනවා ඉතින් වෙන්න මේක තමයි අප දෙවි ට්‍රික් එක අරේනම් අපි යමු අපේ තුන්වෙනි ට්‍රික් එකට ට්‍රික් අංක 3 තමයි යාළුවනේ වෙන්න මේ මැප් එක හරිද හරි ඉතින් ඔයාලා පුළුවන් ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත මැප් එකේ ඔයාලා බහින්න පුළුවන් තැන හරිද දැන් ඔයාලා පෙරේද ට්‍රේන් එක යන්නේ ඉතින් මෙන්න මේ පැත්තටද ට්‍රේන් එක යන්නේ ඔයටද ට්‍රේන් එක යන්නේ ෂිප්යාඩ් පැත්තට හරිද මාස්ටර් ට්‍රික් එක දැන් ෂිප්යාඩ් වල හරිද හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ හරිද ඔයාලට පේන බීච් එකේ යාළුවට ගෙවල් තියෙන තැන් ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙනවා හරිද ඉතින් ගිහලාට අපිට මේ බලුවොත් මේ පැත්ත මෙන්න මෙතන තියෙති මිල් එකයි කේප් ටවුන් අතර මැද ඉරස මෙන්න මෙතන තියෙනවා යාළුවනේ නේද ඊට පස්සේ සෙන්තෝස තියෙනවා සෙන්තෝස වල යාළුවනේ මෙන්න මෙතන උමන් මාර්ගය හරිද මම හිතුවේ මේ උමන් මාර්ගය නැති වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නගේ ඉතින් ඒකන ස්පෙෂල් තියෙනවා ඉතින් පරණ ප්ලේස් එක දන්නවා තියෙන ස්පෙෂල් හරිද හරි දැන් තව තැන් ගොඩක් තියෙන ඉතින් මම ඒ තැන් ඔක්කොම දෙල ඉතින් මෙන්න මෙතන තෝරගන්න හරිද හයි ලූට් එක ළඟ ඉතින් හයි ලූට් එක ළඟ හරිද හයි ලූට් එක ළඟ බීච් එකේ තියෙන ගෙවල් සෙට් එක හරිද ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හරිද ඒක සෙට් එකක් නෙවෙයි හරිද ඉතින් ඔයාලට තේරුම් ගන්න ඕන ඔයාලා මේකෙන් තේරුම් ගන්න ඕන ඔයාලා රෑන්ක් අප් කරනවා නම් টොප් 10 අදින්න ඕන කියන එක හරිද ඉතින් ඔයාලා টොප් 10 අදින්න ඕන හරිද මෙන්න මේක ට්‍රිප් එකක් හරිද ට්‍රිප් එකක් තමයි ට්‍රික් එකක් හරිද টොප් 10 අදරයක් ට්‍රික් එකක් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට බීච් ගෙදරට බෑ ගන්න ඕන හරිද ඉතින් මම මෙතන බීච් ගෙදරට යාළුවනේ බෑ ගන්නවා හරිතින් ට්‍රික් නම්බර් 4 හරිද ට්‍රික් නම්බර් 4 තමයි මෙන්න මේක හරිද ඉතින් එනිමි වහින්නත් පුළුවන් ඉතින් ට්‍රික් නම්බර් 4 විදිහට හරිද 4 විදිහට ඔයාලා යූස් කරන්න ඕන යාළුවනේ මෙඩි හොයා ගන්න හරිද ට්‍රික් නම්බර් 4 ට්‍රික් නම්බර් 4 තමයි මෙඩි ඉතින් කාට මේකට මෙඩි ඕන හරිද ඔයාලා මෙඩි හොයන් ගන්න මෙන්න මේ විදිහට සෝන් එනවා හරිද සෝන් එනකන් ඉතින් ඔයාලා බීච් එක දිගේ දුවගෙන යනවා හරිද ඔයාලා වෙන්නේ තව 18 දෙනා හරිද මම දැන් බැහැලා කිල් දෙකකුත් දාගත්ත ඉතින් කිල් දෙකකුත් දාගත්ත ඉතින් තව 18 දෙනා ඉතින් මැප් එකේ ඉන්නේ ඉතින් টොප් 10 ඇද ගන්න පුළුවන් පට ගාලා හරිය සෝලෝ හින්දා යාළුවනේ යාළුවා ඉක්මනට මැරෙනවා හරිද හරි ඉතින් টොප් 10 ඇද ගන්න පුළුවන් ඉතින් ඔයාලා දැන් ඔයාලගේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන යාළුවනේ මිඩි හොයා ගන්න හරිද ඉතින් මිඩි හොයා ගන්න එක තමයි ඔයාලගේ ප්‍රධාන අරමුණ වෙන්න ඕන ට්‍රිප් නේ යාළුවා ට්‍රික් හරිද ට්‍රික් නම්බර් 4 විදිහට ඔයාලා මිඩි හොයා ගන්න ඕන ඉතින් මම මේ විදිහට හයිලූට් පැත්ත හරිය නැත්නම් අර ප්‍රධාන ස්ථාන තියෙන ඉතින් යාළුවනේ ප්‍රධාන ස්ථානයක් කරා ඉතින් මම මේක ඇදීගෙන යනවා බීච් එක හරිය ඉතින් ඔයාලා ඒ විදිහටම කරන්න හරිද ඔයාලා මේ
බීච් එකට බෑලා බීච් එක වටේ යාළුවෝ පටක ගහලා ඉන්න හරිද. හරි ඉතින් ඔයාලට මිඩි හම්බෙන තරම ඉතින් මෙඩි කිට් හම්බෙන තරමට තමයි ඔයාලට සෝන් එකේ ඉන්න පුළුවන් අවස්ථාවත් වැඩි වෙන්නේ හරිද. ඉතින් ඔයාලට ඊට පට ගාලා ඉතින් මිඩි හොයාගන්න. ඉතින් මම මේ විදිහට ඉතින් මිඩි හොයාගන්නක් ඉතින් හයිලුට් එකට ගිහලා හරිද. හරි ඉතින් මම මේ විදිහට ඉතින් මිඩි හොයාගත්තේ ෆුල් මිඩි හොයාගත්තා 12 දුරට ෆුල් මිඩි 12 දුක හොයාගත්තා. ඉතින් ඔයාලා දැන් සෝන් සැරේ පේනවාද ඉතින් ඔයාලා සෝන් සැරේකට එනවා. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මිඩි හොයාගන්න ෆුල් මිඩි 12ක් තියෙනවා මල්ල. ඔයාලා ඉතින් මේ විදිහට මිඩි හොයාගන්න ඕනේ. ඉතින් හරිද? මිඩි හොයාගෙන ඊළඟ ට්‍රික් එක හරිද? ඊළඟ ට්‍රික් එක හරිද? ඊළඟ ට්‍රික් එක මම දැන් කියන්නම් මොකද්ද කියලා. හරි ඉතින් පස්සේ ට්‍රික් එක හරිද? පස්සේ ට්‍රික් එක තමයි යාළුවා මෙන්න මේ විදිහට හයිඩින් හරිද? හයිඩ්ලා ඉන්නවනේ ඉතින් ඉනිමින් පේන්නේ නැති වෙනවා. සෝන් එකත් එක්කම තමයි යාළුවා හයිඩ්ලා ඉන්න ඕනේ. ඉතින් ගාලේ විදිහට හයිඩ් වෙන තැන හරිද? මේ ගලක ඉතින් උඩ කරන ගල ඉන්නගේ තැන හයිඩ්ලා ඉතින් යාළුවා පට පිටාව බාන්නත් උන එනිමිත් එනවද කියලා හරිද? ඉතින් මේවාල මෙන්න මේ විදිහට ඉනිමින් ඉන්නවද කියලා ඉතින් බලා ගන්න ඕන හරිද? හරි. ඉතින් දැන් සෝන් මෙතනටත් එන යාළුවා වේර සෝන් ඉතින් මෙතනත් පව් කරගෙන යනවා. ඉතින් අපිට දැන් කරන්නේ මෙන්න මෙතනින් ෂේප් එකේ කැපෙන්න හරිද? ඉතින් යාළුවා টොප් 10 ඇදලා ඉවරයි. යාළුවා টොප් 10 ඇදලා ඉවරයි හරිද? කිල් දෙකුත් දාගෙන. හරි ඉතින් ඔයාලා කරන්න මොකක්ද දන්නවද? ඔයාලා දැන් ඉතින් මෙන්න විතරද ගස් අස්සෙන් දුවන්න හැංගි යාළුවනේ ගස් අස්සෙන් දුවන්න ඕන හරිද? දැන් මචං අපේ ටාගට් එක බූයි එක හරිද? බූයි එක තමයි දැන් අපේ ටාගට් එක. ඉතින් අපි දැන් බලමු බූයියක් ගන්න පුළුවන් වේද කියලා හරිද? ඉතින් බූයියක් ගහුවත් නැත් යනවනේ දැන් නම් 40ක් අප් වෙනවා හරිද? ඩේලි බෝනස් තිබ්බොත් 50ක් අප් වෙනවා. මැප් බෝනස් එක තිබ්බොත් 70ක් අප් වෙනවා හරිද? ඔන්න ඕක තමයි අද ට්‍රිප් හරිද? ට්‍රික් ඉතින් යාළුවෝ මේවා ට්‍රික් නෙමෙයි හරිද? මේවා ට්‍රික් නෙවෙයි කියන්නේ ඉතින් මේවට කියන්නේ අපි දන්න දෙයක් වෙන කෙනෙක්ට කියලා දෙන. ඉතින් ලෙසන් එකක් හරිද? පාඩමක් තමයි ඉතින් අද කියලා දුන්නේ හරි. ඊට පස්සේ වෙහිකල් ස්කින් එක දාන්න ආවේ නේද? ඉතින් ඔන්න ඔක තමයි යාළුවෝ 6 වෙනි ට්‍රික් එක 6 වෙනි ට්‍රික් නැත්නම් 6 වෙනි කොටස. ඉතින් යාළුවෝ වෙහිකල් එකක් දාන්න ආවනේ. ඉතින් වෙහිකල් එක දාන්න ගන්නවා. යාළුවෝ මෙන්න මේ මාන්ස්ටර් ට්‍රක් එක හරිද? මෙන්න මේ ට්‍රක් එක නගින්නවා හරිද? ඉතින් මෙන්න මේ ට්‍රක් එකට ගලවලා තියෙන. ඉතින් දැන් මැප් එකේ පැද්ද ඉන්න හරිද? ඉතින් සෝඩ් එක යාළුවෝ වෙන්නේ නැති සෝඩ් එකේ පැද්දත් යාළුවනේ අපේ මේවා වැඩි වෙනවා හරිද? අපේ HP වැඩි වෙනවා හරිද? ඉතින් මෙන්න මේක තමයි සුපිරි ට්‍රික් එක. ඉතින් අපි බලමු දැන් තව 4 යා තව 3 දෙනා ඉන්නේ. ඉතින් බෙන්න විදිහට යාළුවනේ අපි කැරේ ඉන්නවා හරිද? අපි දැන් යාළුවනේ කැරේ ඉඳලා කලින් අගම අපි දැන් හැංගින දන බලන්න ඕන හරිද? ඉතින් යාළුවෝ වෙන නැති යන්න දන ආසන ළඟ පාලම ළඟ හරිද? අන්න එතන යාළුවනේ හැංගෙන්න පුළුවන්. ඉතින් යාළුවෝ මෙන්න විදිහට යාළුවනේ දිගටම කරගෙන යන්න. එහෙනම් අපි යමු අපේ ඊළඟ ට්‍රික් එක. ඉතින් මේක යාළුවනේ ට්‍රික් එකේ බෝනස් පොයින්ට් එක හරිද? මේකෙදි හැමෝටම ඉතින් කරන්න පුළුවන් හරිද? හරි. ඉතින් අපි බලමු ඒ මොකක්ද කියලා හරිද? මේ විදිහට යන්න මම මේක ස්කිප් කරගන්නවා හරිද? ඕක තමයි යාළුවනේ අපේ ඊළඟ ට්‍රිප් එක. ඉතින් 6 වෙනි ට්‍රික් එක හරිද? 6 වෙනි ට්‍රික් එක. ඉතින් ඔයාලා පුළුවන් යාළුවනේ මේ විදිහට මං ට්‍රක් එකෙන් බහැලා යාළුවනේ මෙන්න මේ විදිහට මේක අස්සට යන්න. ඉතින් යාළුවනේ ඔයාලට පේන්නේ මගේ කිට් එක යාළුවනේ මේකේ ස්කින් එක හරිද? මේකේ ස්කින් එක දෙකම එකපාරට නේද? හරි. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මෙතන යාළුවනේ මේකේ හැංගිලා ඉන්න හරිද? දැන් යාළුවනේ টොප් 2 ඉන්නේ හරිද? දැන් ඉතින් හැංගිලා වැඩක් නැහැ. ඉතින් টොප් 2 ඉතින් හොයාගෙන ගිහලා කොහොමද ගන්න වෙනවා හරිද? ඉතින් මෙන්න මෙතන යාළුවනේ හැංගිලා ඉතින් ඔයාලට මේ හැංගිලා ඉන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේකත් සුපිරි ට්‍රික් එකක් නේද හරිද? හරි. එහෙනම් අපි යමු අන්තිම කොටසට. හරිද යාළුවෝ ඉතින් කොට්ටේ විදිහට අවාසනාවන්ත විදිහට මම ඒකේ මැරුණා. ඉතින් මැරුණත් යනවාට පේන්නේ නැති හරිද? 46ක් හරිද? මෙතන යාළුවනේ මට මේ මොකද්ද ක්‍රොස් මුඩ් බෝනස් එකක් විදිහට අපරාධෙදී මැප් බෝනස් එක අප්ුන්නේ නැහැ. මොකද මම මැප් ඩවුන්ලෝඩ් කරලා ගියපු නැති හින්දා හරිද? මැප් ඩවුන්ලෝඩ් කරලා ගියා නම් ඔයාලත් පෙඩේ විදිහට යාළුවෝ මැප් බෝනස් එක කරා ඔයාලගේ පොයින්ට් එක තවත් අප් වෙනවා හරිද? ඉතින් පට්ටම ලේසි නේද සෝලෝගේ හැංගිලා අතල්ලක් දාලා ඉතින් ඔයාලට අප් කරන්න දෙන්නේ නම් තවත් වීඩියෝ එකක් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.